guys, හැමදාමත් සාදරයෙන් පිළිගන්නවා Pigeon Paradise අපේ YouTube channel එකත් එකතුලා ඉන්න මගේ යාළුවා. ඉතින් සෝරි වෙන්න ඕනේ ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරුණා නැත්නම් මම මේ දවස්වල busy. හරි ඉතින් ඔන්න ගෙනල්ලා තියෙනවා අලුතෙන් බක්කි සෙට් එකක් ගෙවුවා. සහ දැන් ඉන්න වැඩ සහ අලුතෙන් ටයිම් ජෝඩුවක් ගෙනවා. ඒක කියන්න බැරුණා. ඒක කියන්න තමයි විශේෂයෙන් මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් ඔන්න ඉතින් කාලයකට පස්සේ හොඳ වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. අපිත් එක්ක බැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා අපි වැඩි කතාවක් නැති යමු අපේ වීඩියෝ එකට. Pigeon Paradise Paravihadana Venus Navitiga Hari ඉතින් guys මුලින්ම කිව්වා අපි බලමු මුලින්ම බක්කි සෙට් එක අලුතෙන් බක්කි සෙට් එකක් ගෙවුවා ඉතින් ඒ බක්කි සෙට් එක බලමු දැන් අපි ඔන්න ඉතින් 1 2 සෙට් 4ක් තියෙනවා ඔය උඩම තියෙන්නේ ඉතින් අලුතෙන් ගහ බක්කි සෙට් එක පේනවා ඇති ඔය ඉතින් අලුතෙන් ගහ බක්කි සෙට් එක ඊට වඩා හොඳට වෙන්නනවා ඔන්න ඔහම තමයි පේන්නේ ඔය ඔතනින් ඉතින් ටයිම් ජෝඩුව ඒ ජෝඩුව මම වෙනම අරන් අතට අරන් පෙන්නන්න ඔක තමයි ඉතින් බක්කි සෙට් එක ගහපු එක ඊට අමතරව ඉතින් පැටවු ඉන්නවා සහ බිත්තර තියෙනවා ඒ ටිකත් අපි එන හැමීට බලමු ඉස්සෙල්ලාම ගත්තොත් මෙතන ඔන්න ඔතන ඉතින් ඉන්නවා පේනවා ඇති ලාවඩන එකක් ඔළුව නැති වගේ පැටි අපි මේ පැටිය වරන් බැලුවොත් ඉතින් මූ තමයි අනිත් බිත්තරේ බිඳුන සත්තු අතින් පේනවා ඇති බූට් සතෙක් බූට් ඇත්තම ගියොත් අලුයි සුදුයි කලවම් වගේ සතෙක් ඇත්තට ගියොත් මහා ජෝඩුවේ උනේ ඉන්නේ කුරුල්ලා ඔය පේන්නේ කුරුල්ලා ඊට පස්සේ කිරිල්ල ඉන්නවා මේ පැත්තෙන් පොඩ්ඩක් කළු වැදිච්ච එකෙක් හරි ඉතින් පැටව ඊළඟට බිත්තර පෙන්නුවොත් ඉතින් ඔය මුල්ලේ බිත්තර දාලා තියෙනවා බැලුවොත් ඔය වෙන්නේ බිත්තර දෙයක් අන්න එතන බිත්තර දාලා තියෙනවා ඊට අමතරව සුපුරුදු විදියට මෙතන ඉන්න කොණ්ඩේ ජෝඩුව ඊට පස්සේ මෙතන ඉන්න ටයිම් ජෝඩුව අපි කිව්වා වගේ වෙනම පස්සේ මෙතන ආයි බිත්තර දාලා තියෙනවා ඉතින් හෝමර් කියලා හිතන සතෙක් පෙන්නේ ඉතින් බිත්තර දෙකක් දාලා තියෙනවා ඔය පෙන්නේ බිත්තර දෙක හරි ඉතින් අපි දැන් වෙනමම ටයිම් ජෝඩුව අරන් බලමු මොන වගේද කියලා හරි ඉතින් මෙන්න පෙන්නේ කුරුල්ලා පේනවා ඇති ඇස් සුදු රතු වගේ කලවම් එකක් කොට පොඩ්ඩක් මහතයි. ඔහම තමයි ඉතින් කුරුල්ලාගේ තත්ත්වය. ඊට පස්සේ කුරුල්ලා අපි බක්කෙට දාගෙන බලමු ඉතින් තඩු පෙන්නන්න වඩ පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ කිරිල්ලියත් බලමු පස්සේ මම තඩු ටික පෙන්නන්න. කිරිල්ලි ඉතින් මෙන්න මෙතන ඉන්නවා. කිරිල්ලිගේ නම් දැන් ටේප් ගහලා තියෙන්නේ තඩු ටික. කිරිල්ලිගේ ටේප් ගහලා තියෙන්නේ තාම. කිරිල්ලිගේ බැලුවොත් ඉතින් ඇස් සුදු රතු කලවම් වගේ එකක් තියෙනවා කළුයි සුදුයි. කිරිල්ලියා හරි ඉතින් අපි දැන් බලමු තාටු ටික කොහොමද කියලා හරි ඉතින් මේ පේන්නේ කුරුල්ලා පොඩ්ඩක් ඉතින් අමාරුයි තනියම වීඩියෝ එක කරන්න කුරුල්ලාගේ තටු ෂේප් එක ගත්තොත් ඉතින් මෙහෙම තමයි තටු ටික තියෙන්නේ පේනවා ඇති මේ මොකද තටු ටිකක් තියෙනවා අලුතෙන් ගෙන ආවේ මුන් ජෝඩුව ඊට පස්සේ අනිත් පැත්ත ගත්තොත් ඉතින් මේ විදිහ තමයි තියෙන්නේ පොඩ්ඩක් ඉන්න කුරුල්ලා ඉතින් තනි සුදු සතේ ඔය පේන්නේ ඔය විදියට ඊට පස්සේ පෙඳේ ගත්තොත් පෙඳේ ඔය පේන්නේ ඔන්න විදියට තමයි තියෙන්නේ හරි ඉතින් ඇත්තම කිව්වොත් හොට මහතයි සාමාන්‍යයෙන් හෝමර් කලවම් ඉන්දියෙන් කරවල ඒකක් හරි ඉතින් ඊළඟට බලමු කිරිල්ලි මොන වගේ සතේද විනාඩියක් කොහොම අපිත් එක්ක රැඳිලා කිරිල්ලිය බලන්න මේ ඉන්නවා ඉතින් කිරිල්ලි ඇත්තටම කිව්වොත් මූණම් මගේ අතින් ගියා ගිහිල්ලා තමයි අයල්ලා ගත්තේ ගෙනාපු ලොස්සට සෙලෝඩේප් මදි වෙලා තමයි ගියේ මුගේ ඇත්තටම කිව්වොත් බැලුවොත් ඉතින් තටු ටේප් කරලා තියෙන හින්දා තටු ගැන බලන්න විදියක් නැහැ අපි බලමු මේ කිරිල්ලිගේ ඇස්සා හොට ගත්තොත් ඉතින් ඇස් සුදු රතු හොට නම් කුරුල්ලට සාපේක්ෂව පොඩ්ඩක් හීනි හරි ඉතින් ওই ජෝඩුව තමයි පෙන්වන්න ඕනුනේ ඊට පස්සේ ඉතින් මේ දවස්වල වීඩියෝ ගොඩක්ම ගේන්න බැරි වුණා ඇත්තටම කිව්වොත් ඉතින් මගේ පරවිඩ ගොඩක් සත්තුන්ට ඇස් ලෙඩ හැදිලා තිබ්බා. ඒකයි ඉතින් වීඩියෝ ගේන්න බැරි වුණේ. හරි ඉතින් ඕක පෙන්නන්න ගෙනාව ඊට අමතරව ඉතින් මෙතන ඉන්න ඇස් ලෙඩ හැදිලා හොඳ වෙච්ච සතෙක් ඉතින් ඇස් ලෙඩ හැදෙන්නේ ගොඩක් වෙලාවට සෙමඩ අනිවාර්යෙන්ම ඇස් ලෙඩ හැදුනොත් හොඳ කරගන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඔයාලා හැමෝටම පරවැදන කට්ටිය හැමෝටම හදන්න ඉති කට්ටියට සුබ දිනයක් වේවා සහ පරවිතව තව වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම එහෙනම් අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න කලින් කියන්න ඕනේ ඉතින් අලුත් ජෝඩුව එළවණ වීඩියෝ එකක් අනිවාර්යෙන්ම එනවා එතන අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ගම අපි අද සමු ගන්නවා